යම්කිසි අවස්ථාවක මුසල්මානු තරුණෙක් මුස්ලිම් තරුණෙක් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට අපි කීප දෙනෙක් එක්කන් ගියා. එහෙ කට්ටියත් සහභාගී කරගෙන ගී රස වින්දනයක් කරා. ලංකාවෙන් ගියේ මමයි රෝහණ ධර්මකීර්ති හේමන්ත අපවාරච්චි අපි තුන් දෙනා ගියේ. එක්කන්ගේ අපිව ඒ මුසල්මානු තරුණයා තමයි තිහාරියේ පාහිම් මෞජුද් තමයි මේ බුත්තුලේ කවි 15ක් විතර කටපාඩම් මේ මිනිස්සයාට සිංහලේ ඉගෙන ගත්ත කෙනෙක්. දැන් ගිහිල්ලා නිකන් එහෙම ඇවිදින ගමන් එදා හිටියේ මම සහ හේමන්ත විතරයි, රෝහණ හිටියේ නෑ. එක තැනක් ගහලා තිබුණා දිය ඇල්ලක් ගැන. නමක් ගාලා අහවල් ෆෝල්ස් 5 kilometers හරි 3 kilometers හරි ඒ ෆෝල්ස් වල නම මට මතක නෑ. මම ගියා පාහිම් දිය ඇල්ල බලන්න යමුද? මොකද මේ පාහිම් කියපු කතාව? පිස්සුද සර්? ඔව බල්ලෝ චූ කරනවා. අපේ ලංකාවේ ගම්පලින් උඩ නුවරඑලි පාර යන්න මේවා ගෙව්වා ගණන් කරලා 1000ක් තියෙන්න පුළුවන්. මේ මුස්ලිම් තරුණයා කියන්නේ 1000ක් තියෙන්න පුළුවන්. අපේ උන් දන්නේ නැහැ ඒ වගේ ප්‍රයෝජන ගන්න. මුම් මේවා ඩොලර් වලට අරවනවා. අපේ උන් එතන ගිහිල්ලා බත් කාලා කොළ දාලා එනවා. බියර් ටින් දාලා එනවා. ගල් කාල් දාලා එනවා. ඉතින් කොහොමද සර් අපි දිනුවන්නේ? ඒ කියන්නේ අපිට ඒක ඇවිල්ලා නැහැ. කොහොමද දැන් සිරීපාදේ අපි නගින්න කලින් කොයි තරම් කීයක් කට්ටිය ඇවිල්ලා ওই පාරවල් ක්ලීන් කරලා දානවා. සති දෙකයිනේ ඉවරයි. අර නිර්මල දියදාර ඔක්කොම මේ කහල ගොඩවල් වලින් පිරලා යනවා. යන පාරේ කොතනවත් හේවනක නවත්තලා බත් කන්න පුළුවන්ද? බෑ. කාපු ඒවා ටික් කොළ වෙටින් දාලා ගිහලා යනවා. ඒ කියන්නේ අපි තමා තුළ මේ ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනගලා නැහැ. මේ අපේ රට ඉස්සලා අපි මේක හදා ගන්න ඕන කියන හැඟීම නැහැ. ඒ හැඟීම නැතුව අපි කියලා කියන ඕස්ට්‍රේලියාවේම නෙවෙයි ඇමරිකාවේ මේමයි සිංගප්පූරුවේ අම්මට උඩු කියලා මෙහෙර ටෝක්ස් දෙනවා. ඒ ටෝක්ස් දෙදී Taman කාපු බත් මුල ගහක් යට දාලා යනවා. මුම් මිනිස්සුද. එතකොට මෙන්න මේ හැඟීම පොඩි ළමයි දෙන්නෙකුට මේ අඩගහන්නේ සනිත්කාරීවසම් අයියමලෝද නිවුන්වද මන්දා දෙන්න මේක මතක් කරලා දෙන්න මේක අපේ රට කියන එක.